සදනය කළඹා සකල කලා සරසා අපේ කමෙන් හද පුරවා නැනදිරි වඩවා සැරිසරමුලෝවට බාලගිරි දෝෂය අද නොවේ හෙට. මේ කියමන අපේ ගැමි සමාජය තුළ අපිට ගොඩක් පුරුදු කියමනක්නේ. සමහර වෙලාවට ඔබේ නිවසේ කුඩා දරුවන් ඉන්නවනම් අනිවාර්යෙන්ම ඔබේ දොරේ උළුවස්සේ හිමත් නැත්නම් බිත්තිය පසෙක මේ ලියමන ලියලා තියෙන්න පුළුවන්. අපි අද කතා කරන්න හිතුවේ මේ ලියමන හා සම්බන්ධ ප්‍රධාන චරිතය පිළිබඳව. ඒ ගිරිදේවිය පිළිබඳව. ගිරිදේවිය ගැන කතා කරන්න කලින් කලාවි YouTube channel එක subscribe කරලා ඉන්න. ඔබ දන්නවා කලාවි subscribe කරන ඔබට දේශීය හෙළ කලාවන් පිළිබඳව, ඉතිහාසය සාහිත්‍යය පිළිබඳව දැනගන්න වගේම දේශීය නාද මාලාවන් රස විඳීමේ අවකාශයක් තියෙනවා. ඔබ සමහර විට දන්නව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නොදන්නව වෙන්නත් පුළුවන් කවුද මේ ගිරිදේවිය කියන්නේ කියලා. හැබැයි මේ ගිරිදේවිය අපේ රටේ චරිතයක් නන් නෙවෙයි. අපේ අසල්වැසි රටක චරිතයක් කිව්වොත් එහෙම අනිවාර්යෙන්ම අසල්වැසි රටක චරිතයක් කියපු ගමන් අපිට මතක් වෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාව. ඔබ හිතුවා හරි. දඹදිවෙන් තමයි අපේ රටට මේ චරිතය ආවේ. ගිරිදේවිය කියලා කියන්නේ දඹදිව දන්තපුරේ වාසය කරපු සිංහ කුමාර රජතුමාගේ සහ හංසවතී බිසවගේ දියණිය. කුඩා කාලෙදිම මේ ගිරිදේවිය පිළිබඳව පළ කරපු අනාවැකි නිසාම ඇයව ගිරි ලෙනක සිර කරන්නට තීරණය කරනවා ඇගේ දෙමාපියන් විසින්. මොකක්ද මේ අනාවැකිය? කුඩා කාලය ඉක්මවලා ඇය වැඩිවියට පත් වුණාට පස්සේ ඇගේ රූපශ්‍රිය නිසාම කවදා හරි දවසක එකකුස උපන්න සහෝදරයා වන දල කුමාරයාගෙන් ඇයට අතවරයක් වෙන්න පුළුවන් කියන කාරණාව. මේ කාරණාව මතක් වෙද්දී අපේ රටේ තවත් සිද්ධ වෙච්ච සිදුවීමක් ඔබට මතක් වෙනවා ඇති. උන්මාද චිත්‍රා කතන්දරය. ඇගේ රූපශ්‍රිය නිසා ඇයව ආරක්ෂා කරගන්න ඇගේ දෙමාපියන් එක්තැන් ගියක සිර කරපු කතාව අපි හැමෝම අහලා තියෙනවනේ. මේත් ඒ වගේ සිදුවීමක්. අනාවැකි කරුවන්ගේ කියමන සාක්ෂාත් කරමින් දල කුමාරයා වැඩිවියට පත්වීමත් සමග ලෙනක වාසය කරන මේ ගිරිදේවිය පිළිබඳව හොයන්න පටන් ගත්තා. සිංහ කුමාර රජතුමාගෙන් සහ හංසවතී බිසවගෙන් වරින් වර අවසර ඉල්ලුවා ගිරිදේවිය බලන්න යන්න. නමුත් මේ අනාවැකිය නිසාම ඔවුන් අවසර ලබා දුන්නේ නැහැ. දල කුමාරයා සිද්ධ කළේ තමන්ට බොරු ලෙඩක් මවාගෙන අවසානයේ ගිරිදේවිය බලන්න යන්න. ගිරිදේවියගේ මේ රූපශ්‍රිය දැක්කහම ඔහු උමතුණා වගේම ඔහු අතින් අර අනාවැකි කරුවන් කියපු විදිහටම අය අත්වරයට ලක් වුණා. තමන්ගේ එකකුස උපන්න මේ සහෝදරියව අතවරයට ලක් වෙලාට පස්සේ දල කුමාරයාගෙන් ගිරිදේවියට දරුවෙක් ලැබෙන්නත් සිටියා. අවසානට ලැජ්ජාව දරා ගන්න බැරුව ගිරිදේවිය ගෙල වැළලාගෙන මිය ගියා කියලා තමයි සාහිත්‍යය තුල සඳහන් වෙන්නේ. නමුත් මේ හා සමගාමීවම අපේ ගැමි සමාජය තුළ
දල කුමාරයාට මේ සංවාසය නිසා සියලු දේවල් පිරිසිදු කිරීමේ බලයක් ලැබුණා කියලා සඳහන් වෙනවා. මේක ජනප්‍රවාදයන් අතර පවතින දෙයක්. මොනවා වුණත් අපි ඉස්සෙල්ලා ගායනා කරපු ඒ කවියේ සඳහන් වුණේ ගිරිදේවිය සමග ඒ අතවරය සිදුවන මොහොතේදී ඒ සිද්ධ වෙච්චි සිදුවීම ශෝකය මුසුව බදන් මාලාවකට නැගලා තියෙන ආකාරය. ඒ වගේම මේ කවියෙන් ගිරිදේවිය ඇයට සිද්ධ වෙච්ච මේ කරදරය දරා ගන්න බැරුව දල කුමාරයාගෙන් නගන ප්‍රශ්න මාලාව තමයි සඳහන් වෙන්නේ. රූපය කියලා කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඒ වගේම මේ රූපයම කාන්තාවගේ විනාශය කැදවන දෙයක් වෙන්නත් පුළුවන්. ගිරිදේවියට සිද්ධ වුණේ ඒ වගේ දෙයක්. නමුත් මේ විනාශය කළාට පස්සේ දල කුමාරයා පශ්චාත්තාපයට පත් වෙනවා. දල කුමාරයාට දැනගන්න ලැබෙනවා ගිරිදේවිය ගෙල වැළලාගෙන මිය ගියා කියලා. ඔහු උමතුවෙන් වගේ ගිරිදේවියගේ සිරුර හොයමින් මුළු සක්වලම විනාශ කරන්න පටන් ගත්තා. සතුන් මරා දමමින් ගම් නියම්ගම් පාලු කරමින් මිනිසුන්ව මරා දමමින් මේ සිදු කරපු විනාශය නිසාම සක්‍ර දේවින්ද්‍රයා ගිරිදේවියගේ සිරුර සංගවලා තබන්න කටයුතු කළා. නමුත් පසුව දල කුමාරයා සක්‍ර දේවින්ද්‍රයාගේ අභියසට ආවට පස්සේ ඇගේ සිරුර පෙන්නලා සංසිඳු වීමට පත් කළා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ සංසිඳු වීමෙන් පස්සේ දල කුමාරයා අභ්‍යාසනා කරන සක්‍ර දේවින්ද්‍රයාගෙන් ඇයගේ පණ නැවත ලබා දෙන්න කියලා. ඒ අනුව පණ පිහිටවපු ආකාරය සහ සක්‍ර දේවින්ද්‍රයා ගිරිදේවියට පණ ලබා දීලා තමන්ගේ සක්‍ර භවනට ගිරිදේවියව අරගෙන ගියා කියලා තමයි සාහිත්‍යය තුල සඳහන් වෙන්නේ. මේ පිළිබඳව ලියවිලා තියෙන කවිය. ඔබ අලුතෙන් ඉදිකරපු නිවාස ඉදිරිපිට එහෙමත් නැත්නම් විවිධ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට යක්වෙස් මුහුණක් තබලා තියෙනවා. එහෙමත් නැත්නම් සවි කරලා තියෙනවා, දැකලා තියෙන්න පුළුවන්. මේ යක්වෙස් මුහුණ සවි කරන්නේ මොකටද කියලා ඔබ දැනගෙන සිටියද? ඇත්තටම ගරා යකා වෙනුවෙන් තමයි මේ යක්වෙස් මුහුණ සවි කරන්නේ. මේ යක්වෙස් මුහුණ සවි කිරීමෙන් ගොඩක් වෙලාවට ඇස්වහ කටවහ දෝෂ දුරු වෙනවා කියලා තමයි ගම්මුන් විශ්වාස කරන්නේ. මේකට හේතුව ගිරිදේවිය සමග සංවාසය යෙදීම. එකම ලේ මිශ්‍ර වීම නිසා මේ යෙදිච්ච සංවාසය තුලින් සියලු දේවල් පිරිසිදු කිරීමේ ඇස්වහ දෝෂ කටවහ දෝෂ දුරු කිරීමේ බලයක් ලැබුණා කියලා තමයි දල කුමාරයාට සඳහන් වෙන්නේ අපේ සාහිත්‍යය තුල. ඒ සංකේතවත් කරන්න සහ ඇස්වහ කටවහ දෝෂ දුරු කර ගැනීමේ අරමුණින් තමයි
මේ අක්වෙස් මුහුණ සවි කරන්නේ ගොඩක් ස්ථානවල. ගිරිදේවිය සහ දල කුමාරයා කියලා කියන්නේ එක කුස උපන්න සහෝදරයෝ. මොවුන් දෙදෙනා විටක යක්ෂයන්, විටක දේවතාවන් විදිහට අදහනවා. අපේ සමාජය තුල ගොඩක් වෙලාවට දෙවියන් විදියට අදහන පුද්ගලයන් සඳහා දෙවොල් ඉදිකිරීම සිද්ධ කරනවා. නමුත් කොයිම අවස්ථාවකවත් ගිරිදේවිය සහ දල කුමාරයා වෙනුවෙන් දේවත්වයන් ඇදහුවත් දේවාලය ඉදිකිරීමක් සිද්ධ කරලා නැහැ. නමුත් ප්‍රාදේශීයව ගත්තහම තාමත් ඇතැම් ප්‍රදේශවල මොවුන් දෙදෙනා බැදුම් පිදුම් කරන ආකාරය අපට දකින්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට පහතරට ශාන්ති කර්ම ආభాෂයෙන් ගත්තහම ඔවුන් මේ ශාන්ති කර්ම ඉවර වෙලා අතරමැද අවස්ථාවන් වලදී ගිරිදේවිය සහ දල කුමාරයා වෙනුවෙන් කරන පුද පූජා දක්නට ලැබෙනවා. දල කුමාරයාගේ තවත් තියෙන එක වේශයක්. ඒ වගේම දල කුමාරයා හඳුන්වන නමක් තමයි ගරායකා කියලා කියන්නේ. ඔබට ගොඩක් වෙලාවට ශාන්ති කර්ම වලදී ගරායකා කියන මේ සංකල්පය පුරුදයක්. ගිරිදේවිය ගත්තහම ගිරිලියෝ 12ක් පිළිබඳව සඳහන් වෙනවා අපේ සාහිත්‍යය තුල. ඒ වගේම ගරායකුන් 12ක් පිළිබඳව සඳහන් වෙනවා. මදනගිරි, සපුමල්ගිරි, අදුන්ගිරි මේ වගේ විවිධ ආකාරයට නම් 12කින් ගිරිලියන්ගේ අවතාර සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ගරායකාගේ ගත්තහම අපි අදුන් ගරා, සොහොන් ගරා, දේශ ගරා මේ වගේ එක එක ආකාරයේ ගරායකුන් 12ක් තියෙනවා. මොන වුණත් බාලගිරි දෝෂය අද නොවේ හෙට කියන කාරණා වෙන්නේ මේ බාලගිරි හා සමගාමී වල. මොකද මාස 3ක පමණ කාලයක් යනතුරු බිරිඳුන්ට විවිධ මියගිය ආත්ම ඒ වගේම යක්ෂයන් කරදර කරනවා කියලා අපේ ගැමියන් තුළ විශ්වාසයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ ගිරිලියන් 12 මේ මාස 3ක කාලය තුල විවිධ ස්වරූපයන්ගෙන් ඇවිල්ලා දරුවන්ට කරදර කරනවා කියලා තමයි ගැමියන් විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි මේ බාලගිරි දෝෂය කියලා කියන කාරණාව වෙනුවෙන් යාතු කර්ම සිද්ධ කරන්නේ. බාලගිරි දෝෂය කියන කාරණාව අපි සංක්ෂිප්තව සඳහන් කරොත් එහෙම බාලගිරි දෝෂය කියලා කියන්නේ කුඩා දරුවන් ගොඩක් වෙලාවට නොනවත්වා ඇලීමක් සිද්ධ කරනවා නම් ඒ අවස්ථාවන් වලදී ඔහුගේ ඇයගේ මවට සනස ගන්න බැරි වෙනවා නම් ඒ පිළිදව ඒ වගේම සිහිනෙන් විවිධ ශබ්ද නගනවා නම් දරුවන් නිතර නිතර බිය ගැන්වෙනවා නම් ඒ වගේම කිරිබීමට හොරනම් සහ දැස් අරගෙන නිදා ගන්න වගේ අනපේක්ෂිත හැසිරීම් සිද්ධ කරනවා නම් ඒ ගොඩක් වෙලාවට බාලගිරි දෝෂය ලබලා කියලා තමයි විශ්වාස කරන්නේ අපේ ගැමියන්. ඒ නිසාම මේ බාලගිරි වෙනුවෙන් යාතු කර්මයන් සිද්ධ කරනවා අපේ ගැමි සමාජය තුල. මේ යාතු කර්මයන් තුල ගායනා වෙච්ච කවියක්. අද කලාව තුලින් කතා කරන්න උත්සාහ කළේ ගිරිදේවිය පිළිබඳව. ඒ වගේම ගිරිදේවිය කියන චරිතෙත් එක්ක බැඳිලා තිබුණ දල කුමාරයා. එහෙමත් නැත්නම් ගරායකා පිළිබඳව. අපි ඊළඟ වීඩියෝවෙන් තවත් නව සංකල්පයක් පිළිබඳව අපේ සාහිත්‍ය කලාවේ තියෙන එක් රසමුස ස්ථානයක් පිළිබඳව අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අදට ගිහින් එන්න තමයි හදන්නේ. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඉමාෂා මදුමාදවී හපුආරච්චි.